8වෙනි පරිච්ඡේදය. පසුවදා උදැසන මීනා නැගිට ගුහාවෙන් පිට වී පායා යන සූර්යයා දෙස බැලීය. ඇගේ සිතෙහි ඇති ප්‍රීතියට සහභාගී වෙමින් සතුට ප්‍රකාශ කරන්නාක් මෙන් සූර්ය තෙමේද රශ්මි ධාරාවන් පතුරවන්නට විය. ඒ දෙස ස්වල්ප වේලාවක් බලා හිඳ උදේ වාතයෙන් සිහිල් වූ ශරීර ඇතිව ගුහාවට යන්නට නික්මුණීය. එවෙලෙහි ඉන් පිට වූ ධෛර්යමත් තරුණයා දැක පය ඔසවන්නට මදක් ප්‍රමාද වූ ආය. ඔහු සිනා සහිත මුහුණින් යුතුව ඈ සමීපයට එමින් කදිම උදැස්සනක් බව කියා ඔහු පෙර දිනෙහි කළ කතාවෙන් ඇගේ සිත රිදෙන්නට ඇති බවත් ඒ ගැන ඔහු කනගාටු වන බවත් කීයේය. ඈද ඒ සිදු වූ සියල්ල ගැන ඇගේ සිත එවෙලෙහි තැළුණ නමුත් ඉසිලුවා වූ බරෙන් සැහැල්ලු වූ බැවින් ඔහුට ස්තුතිවන්ත විය යුතු බව ප්‍රිය සිනාවෙන් යුතුව කීවාය. ඒ අසා ප්‍රීතියටපත් ඔහු කියන්නේ ඒ ලජ්ජාවට පත් කළ මොහොතෙහිදී මා කොපමණ නපුරෙක් දැයි කියා උඹ සිතන්ට ඇද්ද? වනයේහි සිටීමෙන් මුර්ගයන්ගේ ආශ්‍රය ඇතිවීමෙන් තිරශ්චිත ගතියම පුරුදු වී දුර්වල වූ ස්ත්‍රියක් කෙරෙහිවත් දයාව නොපෙන්නුවා නොවේදැයි කියා සිතන්ට ඇතැයි කීය. මීනා ඔහුට වැඩිදුර කතා කරන්නට නොදී නවතමින් ඇගේ සිතෙහි එබඳු කිසි සිතවිල්ලක් නොසෑදුණු බවත් ලජ්ජාවෙන් පිරි එවෙලෙහි ගල් ගැහුණාක් මෙන් වී තිබුණ බවත් කීවාය. ඔව්, එසේ කීම උඹේ කරුණාවන්තකම නිසා වෙන්ට ඇති. උඹ ඒ වෙලෙහි එසේ නොසිතුවත් මේ දක්වාම නොසිතුවත් මතු ඒ ගැන සිහි වුණාම එසේ සිතන්ට හැකි. අපි වනයේහි සිටින්නේ මනුෂ්‍යයන් කෙරෙහි ඇති ක්‍රෝධයෙන් නොවේ. මනුෂ්‍ය සමාගමට ඇති පිළිකුලෙන් නොවේ. අපේ සිත විවේකය, ශරීර සනීපය, පරලොව බලාපොරොත්තුව යන සියල්ලම අපට මෙහිදී ලබා ගැනීම වඩා පහසු වේ. එයින් උඹලාගේ සමාගමට කැමැතිව උඹලා නවතා ගන්නට සිතූ නිසා මම එබඳු වචන කීවෙමි. ඒ ගැන ඔබ මට සමා වෙන්නයි ඔහු කීයේය. ඇගෙන් සමාව ඉල්ලන්ට ඔහුට කාරණා නැති බවත් ඔවුන්ගේ කරුණාවන්තකම දැකීමෙන් ඇයට ලැබී තිබෙන ප්‍රීතිය අප්‍රමාණ බවත් කියා ඔහු ඒ වනවාසය අතහැර යන්නට අකමැතිදැයි ඇසුවාය. ඊට උත්තර දෙමින් ඔහු කියන්නේ මෙහි කීප දවසක් සිටින විට මිනිසෙයින්ගේ දැකීමට මිනිසෙයින්ගේ කටහඬට මට ආසාව ඇති වෙයි. එවිට මම මනුෂ්‍ය වාසවලට යමි. එහිදී මනුෂ්‍යයන් එකිනෙකා කෙරෙහි පවත්වන ඊර්ෂ්‍යා, ක්‍රෝධමාන්‍ය, එකිනෙකාගේ රැකී රක්ෂාවල් කඩා වඩා ගන්නට කරන උත්සාහ, එකිනෙකාගේ අයිතිකම් වලට කරන බලහත්කාරකම්, එකිනෙකාගේ උත්තම මනුෂ්‍ය ගතිවලට ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ කරන නිന്ദා අපහාස යන මේවාද හොඳට කවාපවා සාත්තු සත්කාර කර දිලිසෙන ඇඳුම්ලා සැරසූ අශ්වයන් බැඳි ශක්ති සම්පන්න තරුණයන් රථයානාවල යන සැටිත ගියක් දොරක් නැතිව උපකාරයක් නොලැබ වැරහැලි හැඳ බඩගින්නේ වැනෙමින් වීදිවල පණ නැති වූ ගාත්‍රා අද්දවමින් දුර්වල වූ මහල්ලන් යන සැටිත කාන්තිය විහිදෙන සේද වස්ත්‍රපට වස්ත්‍ර ආදී අගනා වස්ත්‍ර හැඳ මුතු මැණික් ආභරණ පැළඳ උඩඟුව අහංකාර වූ ලීලාවෙන් සිටින පොහොසත් ස්ත්‍රීන්ගේ සැටිද ඔවුන්ගේ අනුකම්පාව නූසුලන ලජ්ජාව වසාගන්ට තරම් සෑහෙන රෙදිපිලි නැතිව කාශ වූ දුක්ඛිත වූ රෝගී වූ ස්ත්‍රීන් තැන් තැන්වල වැටී සිටින සැටිද කෑම බීමදී නහවා පිරිසිදු කොට උකුල් උඩ තබාගෙන යන බල්ලන්ගේ සැටිද කබපෙරි කඳුළු බේරි දුර්වර්ණ මුහුණින් යුතුව හිසකේ වැඩි වැගිරි പ്രേත පැටවුන් මෙන් සිටින මනුෂ්‍ය දරුවන්ගේ සැටිද මේවා දකින විට මගේ සිත දුකින් තැවේ. එහින් මම නැවතත් වහවහවම ඉන් පිට වී එමි. මෙහිදී මගේ සිත ප්‍රීතියට පැමිණේ. මෙහිදී ශරීරයේ වෙහිසව අවුන් මිරිකී කලාන්ත වන විට මේ ගස් මට සිසිල් සුළඟද සිසිල් සෙවනද දෙති. බඩගින්නෙන් දැවෙන විට මේ ගස් සහ වැල් මේ පඳුරු සහ පැලෑටි රස රස පළ රස දෙමින් මා සනසති. පිපාස වූ විට මේ ගලා යන පිරිසිදු දිය කඩවල් උල්පත් පැන් ආදී මා සනසති. සිතෙහි කනස්සලු ඇති වූ විට මේ පක්ෂීහු නොඑක් මිහිරිනාද පවත්වා ගායනා කරමින් මා පිනවති. මේ සියල්ලෝම මගේ හිත මිත්‍රයෝමෙන් මට සංග්‍රහ කරති. එබැවින් මෙයින් පිටවී යන්නට මගේ කල්පනාවක් නොමැතියයි කීය. මේ කතාව කරන කල ඔහුගේ මුහුණෙහි පැතිරී ගිය පෙම්බරතාවයේද දුක්මුසු භාවයේද දුටු මීනා ඔහු කෙරේ අප්‍රමාණ කරුණාව ඇති වී අහෝ මෙබඳු උත්තම ගුණරඳන මනුෂ්‍ය රත්නයක් මේ වනයේහි කාලය ගත කරන හැටි. මොහොත් වනයේහි පිපී සුවඳ විහිදා අලංකාරයේ පතුරුවා මනුෂ්‍යයින් හට නොපෙනී නැති වී යන මලක් හා සමාන වේ යයි සිතා කනගාටු ලීලාවෙන් සිට
ඔහුගේ සිත ස්ත්‍රීන්ගේ ආලයට වසඟ නොවූ හේයින් එහිම සිටිනවා යයි නැවතත් සිතා දැයි මේ තනි වූ ස්ථානයෙහි කතා කරන්නට, ලෙඩට දුකට සලකන්නට, කෑම බීම හරිගස්සා දෙන්නට, මතු දරුසුරතල් දැක ගන්නට සමාගම්කාරියෙක් ලබා ගන්නවා නම් යහපත් නොවේදැයි සිනා සහිතව ඔහු දෙස බලා කීය. ඔහු වඩා කල්පනා සහිත වෙමින් ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. එබඳු සමාගම්කාරියෙක් ඇත්නම් යහපතයි කියා මමත් සමහර විට සිතුවෙමි. නමුත් ස්ත්‍රීන්ගේ අදහස් සෑම වෙලෙහිම සැප විඳීමට වෙත්. ඒ සැප අලංකාර වටිනා වස්ත්‍රාභරණවලවත්, දිලිසෙන රථයානාවලවත්, විශාල ගෙවල් දොරවලත් රඳා තිබෙන්නේ යයි ඔවුන්ගේ කල්පනාව වේ. එහින් මනුෂ්‍යයන් මැද වාසය කරමින් ඔවුනොවුන් ඉසුරුමත්කම් පෙන්වමින් සිටීමට ඔහු ප්‍රියවෙත්. මෙබඳු වනයක සිටීම ඔවුන්ට කාන්සි වේ. පාළුවේ මෙහිදී ලැබෙන විවේකය, ශරීර සනීපය, ප්‍රිය සමාගම යනාදියෙහි වටිනාකමක් ඔවුන්ට නොමැති. එහෙයින් එබඳු සමාගම්කාරියෙක් ලැබීමට මා බලාපොරොත්තු නොවෙමි. ඔහුගේ අදහස් වෙන අයගේ මෙන් ස්ත්‍රී පක්ෂයට පිළිකුල් කරන, ගර්හා කරන ඒවා නොවන බව මීනාට සිතී ගියේය. ඈට නම් එහි වාසය සදාකල්හිම හැකි බැවුද එබඳු ප්‍රඥාවන්ත කරුණාවන්ත පුරුෂයෙකු ලැබ එහි සිටීම රාජ්‍යයක අගමෙහිසි පදවිය ලැබ ක්‍රූර ගති ඇති අවංකකම නැති රජෙකුට භාර්යාව සිටිනවාට වඩා යහපත් බැවුද ඇගේ පක්ෂයේ අය ඔහු විස්තර කළාක් මෙන් හිස් අදහස් ඇත්තියක් බවද සිතුනේය. ඔහු වැඩිදුරටත් කතා කරමින් එබඳු සමාගම්කාරියෙක් ලැබුවොත් මට මේ තිබෙන විවේකය නැතිවේ. ඇගේ ලෙඩෙහි දුකෙහි මට දුක් කුසලන්ට සිදුවේ. ඇගේ නෑදෑයින් බැලීමට කලින් කල යෑමට ඕනෑ වේ. ඇගේ ප්‍රසූත කාලවල ඈත් කැටිව නගරයක වාසය කරන්නට වේ. ළමයි ඇතිදැඩි කිරීමේදී නගරවල පදිංචිය වුමනා වේ. එහෙයින් මාගේ මේ විවේක සැපය අතුරුදහන් වේ. මම කිසි කලක විවාහක පුරුෂයෙක් නොවෙමියයි නොසිතමි. දුක් මුසලීලාවෙන් කීයේය. ඔහුගේ පුදුම වූ අදහස් ගැන මීනාට දුක් ඇතිවිය. එහෙත් ඔහු කෙරේ වඩා ආශාවද ඇතිවිය. ඇගේ අත වෙන කෙනෙකුට දී නැත්නම් ඔහුගේ අදහස් හරවා ඔහු විවාහක පුරුෂයෙක් කර ස්ත්‍රීන් අතුරෙන් ඔහු සේම අදහස් ඇති අය සිටින බව පෙන්වන්නට පුළුවන් බව ඈට සිතී ගියේය. නමුත් ඈ වැඩිදුර යමක් කියන්නට පළමු ඇගේ මතු ස්වාමියාද මහල්ලාදෙහි පැමිණියෝය. 4 දෙනාම ස්වල්ප වේලාවක් ඒ වනය ගැන කතා කරන්නට වී ඒ අවට කඳුපන්තිය කෝපි ගසෙන් වැසී යන සැටිත් ඒ රෝපාකාරයන් දරන උත්සාහයත් එයින් ලංකාවට ඇතිවන්නා වූ මහත් ඉසුරුමත්කමත් ගැන කතා කළෝය. මහල්ලාද ඔවුන්ගේ දැනගැන්ම පිණිස කෝපි වැවීම සම්බන්ධව ඔහු අසා තිබුණු ප්‍රවෘත්තියක් කීයේය. කෝපි ගස ලංකාවේ පුරාතනයෙහි පටන් තිබුණ එකකි. එය කවර කාලයක කවරෙකු විසින් බෝ කරන ලද්දේදැයි කිය නොහැකි. වෙනත් ගස්මෙන් එය වැවුන බව සිතන්නට ඉඩ තිබේ. සිංහල රජදරුවන්ගේ උයන් වතුවල පවා එය අලංකාරය පිණිස වවන ලද්දේය. එවකට සිටි වැදගත් ධනවත් උදවියද එය තම තමන්ගේ වතුවල වැව්වෝය. ඔවුහු එයින් ලැබූ ප්‍රයෝජනය නම් මල්ගෙන පුද පූජාවලට පාවිච්චි කිරීම විය. තවත් දුප්පත් අය එහි කොළවලින් මාළුවක් සාදා කෑවාහුය. ලෙය ඊතා ශක්තිමත් බැවින් එයින් කෝටු කපාගෙන සුද්ධ කර සායම් පවා සැරයටිමින් පාවිච්චියට ගත්තෝය. එහි ප්‍රධාන ප්‍රයෝජනය වන ඇටගෙන බැද කුඩු කර බීමට පාවිච්චිය මෑත කාලය වනතුරු පටන් නොගන්නා ලදී. අනෙක වර්ගවල පැලෑටි වලින් ශාස්ත්‍රීක වූ මේ රටෙහි එයින් එබඳු ප්‍රයෝජන නොලැබූ එක ආශ්චර්යයක් නොවේ. නමුත් ඒ බීම සාධන බැව් ඇතැම් අය ඒ කාලවලදී දැනගෙන සිටියෝය. ඒ ගැන මුඛ පරම්පරාවෙන් පැවතෙන කතාන්දර කීපයක්ද තිබේ. එනම් එක්තරා පඬිත වූ ශාස්ත්‍රධාරී සංඝයා වහන්සේ කෙනෙකුට එක් ගමක සිට තවත් ගමකට වඩින අතර මගදී ආබාධයක් පැමිණ අම්බලමක වාඩිගන්ට සිදුවිය. දවල් කාලයේහි ආහාරයක් නොලැබ ආබාධය වැඩි වී බඩද බොහෝසේ පිපී තිබුණු බැව් දුටු ඇබිත්තයා ස්වාමීන් වහන්සේ කුමක් කරමුද? අතරමං වූ අපට බෙහෙතක්වත් සොයාගන්ට නොමැති වේදැයි කීය. එවෙලෙහි ඒ අසල ගසක සිටි කුරුල්ලන් දෙදෙනෙකු කරන ශබ්ද ඇසෙන්නට විය. කුරුළු බාසයදත් සංඝයා වහන්සේද ඊට ඇහුම්කන් දෙමින් සිනාසෙමින් පුදුමයක් නොවේද? කුරුල්ලන් පවා දන්නා වූ සුළු ඒවා අප නොදන්නවා නොවේද? කිරිල්ලියගේ බඩේ ගාය අමු ගෙඩිකා හොඳ වුණා නම් මගේ ගායත් හොඳ වෙන්න බැරි මන්ද?
පෙර තපස්වරයන් කලායයි කියන න්‍යායෙන් බැදගෙන කුඩු කර වතුරෙහිලා බොන්ට හැකිවේයයි සෙමෙන් කියමින් ඇබිද්දයාට කතා කොට ඇයි බොල බෙහෙත් කුමටද ඔය ළඟ තිබෙන ගස තට නොපෙනේද? එයින් ගෙඩි ටිකක් කඩා ඇට කරගෙන බැද කුඩු කර වතුර ටිකක් උණුකොට එහිලා බීම පිණිස ගෙනවයි කී කල කොළුවාද එසේ කොට ඒ පානේ පිළිගන්වා ඌද ටිකක් බීවේය. එයින් ආබාධයද සහන වී ශරීර ශ්‍රාන්තයද මදක් මගෑරී සවස්වර ඔහු එතනින් නැගිට පිටත්ව ගියාහුය. ඉන් පසු පන්සලට ආකල කොළුවාද ඒ පානේ සාදා අනික් ශ්‍රමණයන් වහන්සේලාට දුන්නේය. උන්වහන්සේලාද බී ඒ ගැන ප්‍රියවන්නාහු සවස රාත්‍රිය අලුයම දවාල යන සියලු වෙලාවලම එය පාවිච්චියට ගත්හ. ඒ බැවුදුටු ඒ ප්‍රධාන සංඝසාමීහු එසේ බීම අකැප බැව් දැන එය සම්පූර්ණයෙන්ම එපා කළාහුය. අද දක්වාම ඉර අවර වූ පසු ඇතැම් නිකායික සංඝයා අතර කෝපි බීම නොකෙරේ. තවත් කතාවක් නම් එක් පුරුෂයෙකු වෙත ඉතා ආලය කොට විසුවා වූ භාර්යාවක් විය. ඇය ඔහුගේ සියලු අගහිඟ පිරිමසාගෙන සියලු සැප විහරණය බලාගෙන සිටින අතර පුරුෂයා අන්න ස්ත්‍රියෙකු කෙරෙහි විශ්වාසයයි අසන්ට ලැබී දිවි තබාගෙන ඉඳීමේ පළක් නැත කියා මැරෙන අදහසින් වසයයි සිතාගෙන සිටින් ඒ රතු ගෙඩි කෑවාය. එයින් ඇයට මරණය පත්වෙනවා වෙනුවට නිදි මැරීමට ශක්තිය අත්වී කීප දවසක්ම රැය මුළුල්ලේ පුරුෂයා ගැන රැකවල් තබාගෙන සිටි නමුත් ශංකාවට හේතු කිසිවක් සිදු නොවූ හේයින් පසුව පුරුෂයා සමග සාමදානව ඒ ගෙඩි ගැන තොරතුරු කීවාය. ඉන්පසු ඔවුන් නොයෙක් ලෙසින් ඒවා කෑමට පිළියෙල කොට සපල නොවී අන්තිමේදී කුඩු කර බැද බීමට පාවිච්චි කළෝය. පළමුවෙන් කෝප වී ඒ ගෙඩි කෑහෙයින් කෝපියයි ඈ ලැබූ නාමය ඒ ගසටද එතැන් පටන් ව්‍යවහාර වූයයිද කියති. මේ කතා මුඛ පරම්පරාවෙන් එන ඒවා මිස පොතපතක නොපෙනෙන නිසා විශ්වාස කිරීමට සෑහෙන සාක්ෂි නොමැති. එසේ පෙර කාලවලදී එයින් ප්‍රයෝජන ලැබුවා සැබෑවුවත් එය ඉතා ස්වල්ප දෙනෙක් අතරේ විය හැකි. නමුත් සාමාන්‍ය ජනයාගේ ප්‍රයෝජනය පිරිස භාවිතා කරන්නට වූයේ මෑත කාලයේදී. ලන්දේසි මිනිසුන් මුහුදුබඩ ප්‍රදේශය අත්පත් කරගෙන සිටි කාලයේදී කෝපි වෙළඳාම පළමුවෙන් පටන් ගන්නා ලදී විශ්වාස කර තිබේ. ඒ වෙළඳාම දුප්පත් ගම්වැසියන් විසින් තම තමන් පදිංචි වතුවල වවන ලද ගෙඩි ස්වල්පය සම්බන්ධව පැවති බැවින් ඉතා සුළු විය යුතුයි. ඔවුහු එකවරට සේරු 3-4ක් සාදාගෙන නගරවලට විත් ඒවාදී ඒ වෙනුවට රෙදිපිලි, යකඩ, ලුණු ආදිය ලැබුවෝය. ඉංග්‍රීසි ආණ්ඩුවට මුළු ලංකාව අත්පත් වන විට නුවර පළාතේ කෝපි ගස සශ්‍රීකව වැඩි තිබුණු බැව් පෙනේ. මහවැලි ගඟාස්සල වතු බොහෝ ගණනක්ද හඟුරන්කෙත රාජමාලිගයේහිදි තිබුණ කෝපි සිංහල රජතුමා විසින්ම වවන ලද්දේයයි විශ්වාස කරති. පසුව ඒ වතුපෙත් කැලෑවෙන් වැසී ගියේය. කෝපි ප්‍රධාන වැවීමක් ලෙස එරෝපාකාරයන් විසින් සලකනු ලබන්ට වූ පසු ඒ කෙත්වත් සමූහය සොයිසා පවුලට අයිති විය. එහි කෝපි වැවී තිබුණ හේයින් කැලෑ සුද්ධ කිරීම කළ පසු එයින් මහත් ආදායමක් ලැබුණේය. ඒ ලැබූ ආදායම පවුලේ ධනවත් බවට මුල් හේතු වී යයි කියති. පළමුකට කෝපි වැවීමට ධෛර්ය දුන්නේ බාන්ස් ආණ්ඩුකාරතුමානෝය. පේරාදෙණිය අසල එතුමාම වත්තක් වැව්වේය. තවත් වවන්ට සතුටු අයට ආණ්ඩුව ගණනේ වතු නොමිලයේ දුන්නේය. මෙසේ ස්වල්ප කාලයක් යන්ට පෙර නුවර ගම්පල මේ අසල තිබෙන කඳුපන්තිය කෝපි ගසින් වැසී ගියේය. පසුව වැවීමට ආශාවෙන් බොහෝ දෙන පැමිණ ඉඩම් මිල්ලන්ට සිටි බැවින් අක්කරයක් සිලින් 5 ගණනේ විකුණන ලදී. දැන් මේ අවුරුදු ස්වල්පය තුල කෝපි ගස දියුණුව සැටි බලනකොට ඉතා පුදුමය. ආණ්ඩුවද ඊට බොහෝ ධෛර්ය දෙන්නට මෙන් ලොකු ඉඩම් විකුණති. නොඑක් දිශාවලින් පාරවල් කපති. බොහෝ වියදම් කොට පාලම් ආදිය තනති. තව ස්වල්ප කාලයක් යන්ට පෙර මේ තිබෙන කැලෑ එකක්වත් දකින්ට නොලැබේ. මේ ප්‍රවෘත්තියට ඇහුම්කන් දී කැලෑව දෙස බලාගෙන සිටි මීනා එක විටම ශබ්ද නගා අන්න කියා ඇඟිල්ල දික් කර දුර ගමන් කරන මිනිසෙක් පෙන්නුවාය. සියලු දෙනා මේ දිශාව බැලුවෝය. බොහෝ ඈත ගමන් කරන ඒ මිනිහා ඔවුන්ටද පෙනුනේය. ඒ කවරෙක්ද ඔහුගේ පැමිණීමට හේතුව කුමක්ද කියා දැනගන්ට ආශා වූ තරුණයෝ වහාම ඔහු සම්මුඛ වෙන්න පිටත් වූහ. එයින් පළක් නැත කියා මහල්ලා ඔවුන් නවතා පසුව ඔවුන්ගේ ආශාව තද බැව් දැන යන්ට ඉඩ හැරියේය. පැය කීපයකට පසු ඔවුන් හැරියවුත් ඒ අමුත්තා ඔවුන්ට මුණ නොගැසුණ බව කීවෝය.